අප ස්වාමීන් වහන්සේ වහන්සේගේ වර ප්‍රසාදයෙන් වහන්සේගේ ප්‍රේමයන් ශිරාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමගම පවතිවා. අපද මේ ශිරෝ යාගල සහභාගී වෙන්න සුදුසුන් වන පිණිස අපගේ දුර්වලකම් අඩුපාඩුකම් පිළිඅරගෙන ස්වාමීන් වහන්සේ සමාව වෙන යාඥා කරමු. रोशनी साधन शब्द सा अपकरण आज्ञा सुमेनव वांसे करे नो निग्रिका करे विश्वास नित्तव अदे नो अन्य प्रेम विश्व बेनेंडो मे प्रेम सत्यताव लोकी जीवन में साक्षारන්නට ඕනට වරම් දුන වෙන මේ ගීතේ භාවස්ථාත් වෙන සමග එකම දෙවියන් සදාහන වැඩසටහනක් කරන්නාවද වංශගේ පුත්‍රයාණන් සමගේ ස්වාමිත්වය යේසුස් වහන්සේ දේශාව අපට ලැබේවා. පෞරතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනියට උපුටාගත් කොටසකි. සහෝදරයනි, දෙවියන් වහන්සේ මහත් දයාවක් පෙන්වූ බැවින් ඔබගේ ශරීරය දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගේ උදක්ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය වේ. ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඬ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම්
යහපත් වූ පිළිගත වූ පරිපූර්ණ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. ප්‍රේමය අවංක වේවා. නපුර පිළිකුල් කොට යහපතට ඇලුම් වන්න. සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සැලකන්න. අලසකමින් තොරව ක්‍රියාශීලී වන්න. උද්‍යෝගිමත් හදකින් සංවිධානන් වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. විපතේදී ඉවසිලිමත් වන්න. යාඥාවෙහි නොකඩවා යෙදෙන්න. සැදැහැවතුන්ගේ ඕනෑපාකම්වලදී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැබිව සිටින්න. ඔබට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න. සාප නොකර ආශිර්වාදම කරන්න. ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න. ශෝකවන්නන් සමග ශෝකවන්න. සෑම දෙනා සමග එක්සිත්ව ඉන්න. අහංකාර නොවී යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්තයයි සිතා උඩගුණ වන්න. කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස්සේ සම්මත දේ කිරීමට සිතට ගන්න. ඔබට හැකි පමණට සෑම දෙනා සමග සාමකාමීව සිටින්නට උත්සාහ කරන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. මේ දේවල් මාව ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත් ඔබගේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් මාගේ ආඥාව නම් මාව ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යන්න. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා වේවා. සුළුබෝධ කළ වාදිවන්න. प्यारे सहोदर सहोदरियनी रोशिनी साध अनुसार ඔබ දෙදෙනාට තාමත් උතුම් වැදගත් දිනයක් අද ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබට උතුම් කැඳවීමක් දානය කරන දවසක්. ඔබ අද දවස ගැන ගොඩාක් දේවල් සැලසුම් කරන්න ඇති. නමුත් ඒ මොන දේ ඔබ සැලසුම් කළත් ස්වාමීන් වහන්සේ අද ඔබ කැඳවු නිසා තමයි අද ඔබට පුළුවන් වුණේ එකට එකතු වන්න. අද ඒ කැඳවීම ඔබට වහන්සේ දානය කරන දවස. ඒ ජීවිතය තුළ පෞල් ජීවිතයට ඔබ ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙනවා. ඒ කැඳවීම තුළ අද ඔබ ජීවත් වෙන්න යනවා. ඒ කැඳවීමට අද ඉඳලා ඔබ සාක්ෂි කරන්නට යනවා. දන්නවා ප්‍රථම විවාහය සිදු කළේ දෙවියන් වහන්සේමයි. දෙවියන් වහන්සේ ආදම් සායව මවලා එදෙනාම ආශිර්වාද කරලා ඒ පවුලට මේ ලෝකය බාර දුන්නා. මේ ශිරු ස්වාමීන් වහන්සේම තමයි අද ඔබ දෙනාව ආශිර්වාද කරන්නේ. ඒ ආශිර්වාද කරනකොට වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ
යහපත් කිතුණු සිදු පවුලක් හැටියට ජීවත් වෙයි කියන්නේ. නිකම් පවුලක් නෙවෙයි යහපත් පවුලක් හැටියට කිතුණු පවුලක් හැටියට සුදු පවුලක් හැටියට ඔබ ජීවත් වෙයි කියලා උන්වහන්සේ මෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් නාසරෙත් නුවර ජේසු මරේ දුසේ කියන තුන්දෙනා වහන්සේලා බොහොම ආදර්ශවත් විදිහට තමන්ගේ ජීවිතේ පවුලේ සුදවත් භාවය රැකගෙන ජීවත් වුණා වගේ ඒ සුදු පවුලේ ආදර්ශය අනුගමනය කරමින් ඔබත් සුදු පවුලක් හැටියට ජීවත් වෙයි කියලා යහපත් පවුලක් හැටියට සැබෑ කිතුණු පවුලක් හැටියට ජීවත් වෙයි කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මොකද අද සමාජයේ දිහා බලපුවම මේ යහපත්කම සුදවත් භාවය මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයාගේ මොහොත නැති කරගන්න දෙයක් වුණාට පත් වෙලා තියෙනවා. ඒ වගේ කාලයක ස්වාමීන් වහන්සේ ඔබ කියනවා සුදු පවුලක් හැටියට අද ඉඳලා ජීවත් වෙන්න කියලා. ඒ වගේම ඔබ අද ඒකත්වයේ ජීවිතයකට ඇතුළු වෙනවා. ඔබ එක පවුලක් හැටියට වෙනමම පවුලක් හැටියට වැඩ කටයුතු කරන්නට යනවා. එකට ජීවත් වෙන්නට යනවා. ඔබ දෙනා වෙන වෙනම තමයි අද දෙවස්සරට ඇතුළු වෙන්නේ. එකට නෙමෙයි. නමුත් ඔබ මේ දේව පූජා අවසන් වෙලා දෙවස්සාවෙන් පිට වෙලා යන්නේ වෙන වෙයි එකට අත්හාලාගෙන. ඒකට මතක් කරනවා ඔබ අදින් ආරම්භ කරන ඒ ඒකත්වයේ ජීවිතේ එක පවුලක් හැටියට වෙනමම පවුලක් හැටියට ඔබ වැඩ කටයුතු කරන්නට යනවා කියන දේ. වගේම පවුලක් හැටියට ජීවත් වෙනකොට ඔබ එකිනෙකා බෙදා හදා ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ද්‍රව්‍ය දේවල් වලට එහා ගිය ඔබ පවුලක් හැටියට ඔබේ හැඟීම් දැනීම් ඔබගේ දුක සැප සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් අදහස් සුදහස් දුක්පෙදුම් මෙන්න මේ හැම දෙයක්ම ඔබ එකිනෙකාට කතා බහ කරලා එකිනෙකාට සවන් දීලා බෙදා හදාගත්තු දේවල්. මොකද සමහර වෙලාවට අපි හිතට පතන දේවල් අපි සැලසුම් කරන දේවල් පෞල් ජීවිතයේ ඒ විදිහටම සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ජීවිතයේ හැටි. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත් හැමදාම දුක් විඳින්න වෙන්නේ නැහැ. මේ දෙකම විශ්වම ජීවිතයක් තමයි මනුෂ්‍ය ජීවිතය. ඒ නිසා මේ හැම මොහොතකදීම එකිනෙකාට කතා බහ කිරීම තුළ එකිනෙකාට සමත් වීම තුළ ඔබ මේ හැම දෙයක් බෙදා හදා ගන්නවා නම් අන්න ඒවා ඔබට ඊටමත් හොඳින් පිළිවෙල වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ පෞල් ජීවිතයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානම දෙයක් තමයි විශ්වාසවත් භාවය. ස්වාමිපුරුෂ භාර්යාවට භාර්යාව ස්වාමිපුරුෂයාට දෙවිය යුතු ඒ පෞල් ජීවිතයේ විශ්වාසවත් භාවය නම් ගොඩාක් වැදගත්. මොකද මේ බලපෑමත් අද අපේ පෞල් ජීවිතවල ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශ්වාසවත් භාවය. දවල්තරන් අපි එහුම්කම් දෙනවා මේ පෞල් ජීවිතයේ විශ්වාසවන්ත භාවය කඩුණාම පළදුණාම ඇති වෙන අවස්ථාවන්ත සිටී. ගැන අපි කතා කරනවා අඳුරි. බැරි වෙලාවත් විශ්වාසවන්ත භාවය කියන දේ පළදු රෝධි කඩන රෝධි එතනින් එහාට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ගොඩක් අමාරුයි. ලෝකෙට මේ ඉන්න පෞල් ගන්න පුළුවන් නම් පෞල් ජීවිතයක් ජීවත් කරගෙන එක ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා ස්වාමිපුරුෂයා භාර්යාවට භාර්යාව ස්වාමිපුරුෂයාට එවම මුසල් විශ්වාසවන්ත භාවය ආරක්ෂා කර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ලෞකික ජීවිතයේ මේ ලෝකයේ ජීවිතයේ වෙනදාම අවසානයේ දක්වා එකට තියෙන ප්‍රධානම දේ තමයි අවංක ආදරය. ඔබ එකිනෙකාට උතරන් දුරට අවංකව ආදරය කරනවාද ප්‍රේම කරනවාද ඒ තරම් දුරට ඔබගේ පෞල් ජීවිතය සාර්ථක වෙනවා. මේ අවංක ආදරය තුළ අනිවාර්යයෙන්ම සමහර වෙලාවට සමහර දේවල් කැප කරන්න සමහර දේවල් පරිත්‍යාග කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු හැටියට අපි වෙන වෙනම ජීවත් වෙනකොට අපි ආස කරන අපි අලුත් කරන දේවල් තියෙන්න පුළුවන්. මේ මනුෂ්‍ය නිසා. නමුත් දැන් ඔබ දෙදෙනා එකට එක පවුලක් ජීවත් වෙන්න යනකොට සමහර කෙනෙක් කැමති සමහර දේවල් අනිත් කෙනා කැමති වෙන්නත් පුළුවන්. ඒකට ඔබ හිතන්න ඕනේ සමාගයේ පෞද්ගලික ආසාවක් කැමැත්ත නෙවෙයි. ඔබ දෙදෙනාගේම පෞල් ජීවිතයේ අනාගතයේ ඉදිරියේ සාර්ථකත්වය ගැන හිතලා ඒ කැපකිරීම නැත්නම් මේ පරිත්‍යාගය ඔබට කරන්න පුළුවන් නම් අන්න එතන තමයි ඔබගේ අවංක ආදරය අවංක ප්‍රේමය තියෙන්නේ කෙනිකාට. ඔයසෝ පෞල්තුමා කියනවා කොරින්තීන්ගේ පළවෙනි හස්තේ කියනවා ප්‍රේමය මොන වගේද කියලා. ප්‍රේමයේ ගතිගුණ ලක්ෂණ වගේක් කියනවා.
පෞද්ගලික කියන ප්‍රේමය විසිරවත්තයි, ප්‍රේමය කරුණාවත්තයි, ප්‍රේමය ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ, ප්‍රේමය උඩඟු වෙන්නේ නැහැ, ප්‍රේමය අවිනීත නැහැ, ආත්මාර්ථකාමී නැහැ, ප්‍රේමය විශ්වාසවන්තයි කියන ඒවටත් මේ කියන ගුණාංග ඔබ එකිනෙකාට ප්‍රේම කරනකොට ඔබේ ජීවිතයේ තියෙන්නට ඕන ප්‍රේමය විසිරවන්ත නම් එකිනෙකාට විසිරවන්ත වෙන්නට ඕන ප්‍රේමය කරුණාවන්තයි කියනවා මේ කරුණාවන්ත ස්වභාවය ඔබේ ජීවිතේ තියෙන්න ඕන ප්‍රේමය ආත්මාර්ථකාමී නැහැ අනිත් විතරම හිතලා වැඩ කටයුතු කරනවා කියනවා ඒ ගුණය ඔබේ ජීවිතේ තියෙන්න ඕන ඒ නිසා අද ස්වාමීන් වහන්සේ මේ අවධයක් සමග ඔබ කැඳවනවා මේ උතුම් ජීවිතයට පව ජීවිතයට නිසා අපි හැම කෙනෙකු යාඥා කරමු මේ දෙදෙනා අනිත් පටන් ගන්න මේ ජීවිතය ඒ සිතට පතන ආකාරයට යහපත් හිතුණු සුදු පව ජීවිතයක් ගත කරන්නට ස්වාමීන් වහන්සේගේ බහුල ආශිර්වාද ලැබෙන්නට කියලා. දැන් සතරවැද පිළිවෙල සිදු කරන අවස්ථාවේ ඒ භාෂයෙන්ම සාක්‍ය රක්ෂා කරන දෙදෙනා ඉදිරියට පැමිණෙන්න අනුගත සේවකයා නැගිටසි. විශ්වාසයේ මේ ප්‍රේමිකාවේ විනාශවාද කරනසේ දැනටවත් වහන්සේ ශිරෝ ප්‍රසාද ස්ථාපනයේ ඔබ අභිෂේකයට ඇත්තේ ඔබ දෙවියන් සේවාත්මා නිපාතවාගේ යුද විවාහ ජීවිතයේ යුතුකම් නිස්තේස පිටුවරු වෙනස විශේෂ ප්‍රසාද නිධානයක් මගින් දැන වහන්සේ ඔබ පොහොසත් කරනසේ සයවන් කරනසේ එබැවින් සාම සභාවේ පිටියන ගාරස් වලවල දෙස මම ඔබ ඉමසක් ඔබ දෙදෙනා විවාහයේ මාර්ගයෙන් තමන්වගේ කිනිකාවට කැපවෙන පිණිස මේ පැවිදි ඔබගේ ප්‍රත්‍යාග දහස් තෝරා ගැනීමෙන්ද මෙරැසන ඔබගේ මුළු ජීවිත කාලය තුළදීම සාපුරුෂයා සහ භාර්ය වශයෙන් කිනිකා කෙරෙහි ප්‍රේමයක් ගෞරවයක් දක්වන්නෝද දෙවියන් වහන්සේ වෙතින් ඔබ ලබන දරුවන් ප්‍රේමයෙන් වාරගෙන ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද ස්වභාවයේ ධර්මයන් ඔබ නැතිදරි කරන්නෝද විවාහ ප්‍රති ඔබගේ කැමැත්ත වලින් ඔබගේ දක්නත් එක්ක දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සභාවේ ඔබගේ කැමැත්ත ප්‍රකාශ මාගේ මහායාන විවාහයෙන් වාසනාවන්ත දවසක් කලිය දෙවියන් දෙවියන් සුසුපෙහිව විශ්වාසවන්ත වන්දන මහත්මයා මගේ ජීවිත කාලයේ ඔබට ප්‍රේම කරගන්න ඔබට ගෞරව කරන්න මගේ සම්පූර්ණව පාරගන්න වාසනාවක් කලිය වාසනාවක් කලියද දෙතුන්ගේ විශ්වාසසෙතිද විශ්වාසවත් වන්දන මම මගේ ජීවිත කාලයේ ප්‍රතිම ඔබට ප්‍රේම කරගන්න ඔබට ගෞරව කරගන්න සිරව සභාවේ ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළ සම්මානසෝන්වහන්සේගේ ආරම්භකමිනුගේ අනුසාරණ කරන සේවා වාසිය ආශිර්වාද නමද සපා සේවා දෙවියන් වහන්සේ කරදේ මිනිසාට කළ යුතුයි Start
පියාණනි දෙමාපිය නැහැට මිත්‍රාන් පිරිවරාගෙන අද දින දේවපුදසුන් හමුවේ යුග දිවියට පිවිසෙන රෝෂ්නී සහ මනෝජන් දෙදෙනාට සුදුතුම් වරමින් පුරවා දිවි තිබෙන තුරා එක්ව විසීමට ඔබ වහන්සේගේ පීතෘක ආශිර්වාදය දානය කරන පිණිස ඔබගේ පිරිතර ස්වාමීනි අපි වහන්සේට යාඥා කරමු. ආදර දෙවි පියාණනි මේ දෙදෙනා එක්ව සාධන කැදැල්ල දේවාසිරීන් පුරවා සාමය සතුට අත්දකින වාසනාවන්ත ගෘහයක් බවට පත් කිරීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ඔබගේ පිරිතර අපි වහන්සේට යාඥා කරමු. දයාබර පියාණනි රක්තදයද වැඩදායක දුපුතුන් ලැබ දේව කැමැත්තට මුල් තැනදී දුක සැප එකසේ බෙදා ගනිමි. අභියෝග ඉදිරියේ නැසිරී යහපත් කිතර පවුලක් ගොඩනගන්නට ශුද්ධ පවුලේ ආශිර්වාදය නවඩව ලැබෙන පිණිස ස්වාමීනි අපි වහන්සේට යාඥා කරමු. ආදර දෙවි පියාණනි මෙම යුගලගේ යහපත් අරමුණු අනාගත බලාපොරොත්තු සහ සිතුම් හා පැතුම් දේව ප්‍රතියට එකතු වී ඉටු වී පළදරන්නට අවශ්‍ය වරම් ලැබෙන පිණිස යාඥා සුවැනව මේ පඬුරු පිළිගත මැනව වහන්සේගේ ප්‍රේමය සහ පරිපාලනයෙන් බොලෙකුට ඇත්තේ ඔහුගේ විවාහ ජීවිතය බුරුලේදීම උන්ට ආශිර්වාද කළ මැනව මේ කීරේ අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශා බලවේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේට යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ ඔබගේ දෙවියන්ට පාර්ශව පියාණිය සියලු බල සදාතන විශ්වාමිනිය අප ස්වාමීන් වහන්සේ වගේ සෑම කාලයක සෑම නීඩ අප වහන්සේට තුන විදීම සැබවින්ම යෝග්‍ය දිය සාධාරණය ගැනීම දායකය ශ්‍රී හා පුරුෂ ආදර විවාහ බන්ධනය වගින්න වහන්සේගේ ප්‍රේමය පිළිබු කර මිනිස ඔබ වහන්සේ දයාවර කරුණාවෙන් මිනිසා මවාමිතන උසස් තත්ත්වයට නගානුසේක ඔබ වහන්සේ සදාතන ප්‍රේමයෙන් හවුලන මිනිස ප්‍රේමයෙන් මවුනේ වූ වුණ නිරන්තර ප්‍රේමයකට කැඳවනසේක තාවද මේ පරිශුද්ධ බන්ධනය ප්‍රසාද නිධානය වහන්සේගේ ප්‍රේමයේ සංකේතයක් වන පවණක් නොව එම අමුසගේ ප්‍රේමයේ පරිශුද්ධ කරන්නට වන්නේමය. ඒ නසරුගත උතාරී සුරසේනා සම්වී නිරන්තර සාධනානේද අපගේ ගීත රාජික කරමින් වහන්සේගේ මහත්ව භාවයක් මෙසේ වර්ණනා කරමු. සුවිශේෂ ලෝකාන්තයේ ස්වාමීන් වහන්සේ සුසුදය ආසපලවත් වහන්සේගේ මහිමේ පිළිතිබේ ස්වර්ගයේ ජයසේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩවාන භාග්‍යවත්ය ස්වර්ගයේ ජයසේවා. මෙසේ ස්වාමීන් වහන්සේ වින්න සුවිශේෂය සිල්ශිෂ්ඨාන් වහන්සේමය ඒ වහන්සේගේ ආත්මඥාන භාවයෙන් පඬුරු පරිශීලවත් කරමින් ආයෙමු අපේ සියලු මේ පඬුරු අපදේශා ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයන් සිතයට වඩපත් වන සදහාය. උන්වහන්සේ දුක්සහිත මරණය සේකමැත්තේ තමන් පවරා දෙනු පෙර පූර්වයේ රැගෙන වහන්සේ නිත දෙවද වින්නේ කඩාස්ගේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැබ මෙයින් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ අවබෝධයසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි Pratiboja verdu wasona sese muksalaantara kirana kutudan sege ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න සබවින්න මේ අපිරුදනන්තුලගේ විශ්වමේ මාගේ රුධීර කුසලානයි
පෞකමාව සඳහා මුලේසා සියලු මනුෂ්‍යයන් දේශා දේවා කරුණ වන්නේය. මාං සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. अविश्वास करना विरहस प्रकाश करवो श्री शरीरेण उदीर्ण सहभागी वन्नाम सेव सिद्धार्थ निरीक्षण करना बल्ले सावधाय सिद्धू स्वामिनी मुल्ले बद्र पावना बहसगे शिरो स्वभाव सिहि कल बैनव प्रेस सेवतिय बगे बुदु बियानंद बैठ ब्रांडिंग नेवतिय बगे रान गुरुत्वान वन के सहाय कर गुरुत्वान लान सकल पूजक विरस समग्र स्वभाव दाय गुणी पेरि मुटवान साल सुन बैनव उतारे माला परंतु नबी बगे सहोदर सहोदरियन वहंसदयन कंपाव करे विश्वास यत्ने स्वर्ण सियालन सिहि कर वहंसगे स्वीवत पडले आलोके तरबित बैनव अपस्याल पदयन कंपाव कर बैनव भाग्यवती मातावन कन्यमरियावन भाग्यर पोस वरुण सेव काले ढीव वहंसगे गमन कर बिन देवी की ओर से जवान समग सदा जीवन सहभागी भीम नव सुदुसन कर बैनव दादोनहा सब वहंस प्रशंसा करी मनद वहंस महिमे वरना करी मनद वहंसगे पुत्र जेसुस वहंस मगे අපට වරම් තුන මැද විරෝධ වල දීර්ෂිතෝ ත්‍රිත්වේක අපේ වන්දනාවත් ගෞරවය ප්‍රශංසාව පුද කරන ඔවුන්වහන්සේ වගේද උන්වහන්සේ සමගද ඔවුන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශිරාත්මයන්නා සමග වැඩවසන්නා වහන්සේද සකල ගෞරවයන් මහිමයන් තදහදවත් වේවා वහන්සේ අපට කරන ව්‍යාඛ්‍යාවෙන් අපේ පියනන් වහන්සේ වවදම් ස්වර්ගයේ වැඩ සිටමගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාම ප්‍රශංසා වේවා වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙහෙම වේවා අපගේ දා පොදිනදා ප්‍රදාය කරවනව අපට වාර්තකනාගේ වැරදි ආකරණාවෙන් අපගේ වැරදි කපා කරනව ආවස්ථාන සීවද අපේ स्वामिनी श्रीलहा विद पुराकर नामें आपके विद काले ही अब सामे दिन में नबी आए देवो विद बहास की करुणा पर पीठ लेब निरंतर भावित मिली सिरु काले सुरक्षित भी आपके गरम करवालन मन जैसे में सुनवाहन से दान करने में भाग्य अपेक्षा विद नबी से निभो राज्य देवालय दे महिमे दे सहर सामे मन समगत पाया भी मागे सामे बड़ देवी सुखी श्राव के नवदावदार जैसे में स्वामिनी वांसवगे पापयन का वांसवगे स्वभाव विश्वास का वहांस में कर देव स्वभावट सामेन समग्र दाने करन करुणा कर बनव वहांस नहार वदवास सेक राजकाम करन सेक स्वामी वहांसगे सामे अब समग्र नितरम पाउदीवा अपेगिनी कार्ड सामे पदमु बड सामे वेवा लोवे पावभान देवा जवान ज्ञानी अपट करुणा करवर लोवे पावभान देवा जवान ज्ञानी अपट करुणा करवर लोवे पावभान देवा जवान ज्ञानी अपट सामे दिलवनवर
මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට ගැනීමට තම සියල්ලෝම භාග්‍යවත් දෙවිවෝ ස්වාමීන් වහන්සේ මාගේ විශ්වාසයට මස්සිතෙවි ඒ දසන පරාපරාවල විදුමාගේ ආත්මය සෝවතේ Amen.
see the people, your folks and mine, happy and smiling, and I can hear sweet voices singing, Ave Maria. Oh my love, this can really be that someday you'll walk down the aisle. Still the one I run to, the one that I belong to. You're still the one I want for life. Still the one, you're still the one that I love, the only one I dream of. You're still the one I kiss goodnight. Ain't nothing better. We beat the odds together. Glad we didn't listen. Look at what we would be missing. They said, I bet they'll never make it. Just look at us holding on. We're still together, still going strong. Still the one I run to, the one that I belong to. You're still the one I want for life. Still the one, you're still the one that I love, the only one I dream of. You're still the one I kiss goodnight. Still the one. You're still the one, you're still the one I run to, the one that I belong to. You're still the one I want for life. You're still the one that I love, the only one I dream of. You're still the one I kiss goodnight. Looks like we made it. Look how far we've come, my babe. There goes my heart beating, 'cause you are the reason I'm losing my sleep. Please come back now. There goes my mind erasing, and you are the reason that I'm still breathing. I'm hopeless now. I climb every mountain and swim every ocean just to be with you. Fix what I'm broken. Oh, 'cause I need you to see that you are the reason. There goes my hand shaking, and you are the reason. My heart keeps bleeding. I need you now. And if I could turn back the clock, I'd make sure the light defeated the dark, and spend every hour of every day keeping you safe. And I climb every mountain and swim every ocean
climb every mountain and swim every ocean just to be with you and fix what I've broken. 'Cause I need you to see that you are the reason. You're the night, dear, as I lay sleeping. I dreamed I held you in my arms. When I awoke, dear, I was mistaken. So I hung my head and cried. You are my sunshine, my only sunshine. You make me happy when skies are gray. You never know, dear, how much I love you. Please don't take my sunshine away. Always love you and make you happy. If you will only say the same. If you leave me and love another, you'll regret it all someday. You are my sunshine, my only sunshine. You make me happy when skies are gray. You never know, dear, how much I love you. Please don't take my sunshine away. My sunshine, my only sunshine. You make me happy when skies are gray. You never know, dear, how much I love you. Please don't take my sunshine away. Please don't take my sunshine away. No, please don't take my sunshine away. Saying a word, you can light up the dark. Try as I may, I could never explain what I hear when you don't say a thing. The smile on your face lets me know that you need me. There's a truth in your eyes saying you'll never leave me. The touch of your hand says you'll catch me if ever I fall. Yeah, you say it best when you say nothing at all. All day long I can hear people talking out loud. But when you hold me near,
touch of your hand says you'll catch me if ever I fall. Yeah, you say it best when you say nothing at all. Yeah, yeah. Oh, the smile on your face lets me know that you need me. There's a truth in your eyes saying you'll never leave me. The touch of your hand says you'll catch me if